හයි ගයිස් ඔන්න අද අපි බලමු අපි ඇල්ල ගිහිල්ලා දෙවනි දවසේ මොනවද කරේ කියලා. අපි මුලින්ම යන්නේ මේක ආරණ්‍ය සේනාසනයක් බලන්න. ඒ ආරණ්‍ය සේනාසනය ගැන අපිට කිව්වේ ඇත්තටම රාවණා ඇඩ්වෙන්චර් පාක් එකේ වැඩ කරපු බොයි කෙනෙක් තමයි මෙහෙම තැනක් තියෙනවා යන්න ගිහිල්ලා බලන්න කියලා කිව්වේ. ඒ සේනාසනයේ නම තමයි ඇල්ලගල සේනාසනය කියලා. ඒකට යන්න ඕනේ කිතල්ඇල්ල ස්ටේෂන් එක ගාවින් උඩ පාර ගිහිල්ලා මීටර් 500ක් විතර යද්දි වමට හැරලා යන්න තියෙන්නේ. එතකොට හැමතැනම බෝඩ්ස් ගහලා තියෙනවා යන පාර. මම ඇත්තටම මේ ආරණ්‍ය සේනාසනේ නම් ෆොටෝස් මොනවත්ම ඔයගලන් එක්ක ෂෙයා කරගෙන නැහැ. ඕගොල්ලන් එකට යන්න කැමති නම් ගිහිල්ලා බලන්න. යන්න තියෙන ෆයිනස් කැනයක් මැද්දෙන්. ඊට පස්සේ මේ වගේ වීව් එකකින් තමයි යන්න තියෙන්නේ. එතනට ගියාම පුදුම විදියට හිතනි වෙනවා. මොකද්ද ජීවිතය කියලා තේරෙනවා. හරිම අපේ මනස මාර විදිහට කාම් කරන තැනක්. එතන ස්වාමීන් වහන්සේලා 20ක් වගේ ඉන්නවා. ඊට පස්සේ එතනට ඔන්න ඔය විදිහට තමයි ආරණ්‍ය සේනාසනෙට කියලා බෝඩ් එක ගහලා තියෙන්නේ. මම ආරණ්‍ය සේනාසනේ තියන්නේ මේ විදිහට. මේ ආරණ්‍ය සේනාසනය ගැන කියනවා නම් කියන්න තියෙන්නේ තනි වාක්‍යයක්. මේ ආරණ්‍ය සේනාසනේ නැරඹීමට කිසිවක් දේවල් නැත. අවබෝධ කර ගැනීමට ගොඩක් දේවල් ඇත කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි ඊට පස්සේ ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා එතනින් පාරක් තියෙනවා රක්ෂිත මැද්දෙන් යන්න තියෙන. ඒ පාරෙන් ඇල්ල රොක් එකට අපිට ළඟා වෙන්න පුළුවන්. අර අපි කිලෝමීටර සමනින් 8ක් වගේ එන පල්ලෙහා ඉඳගෙන ට්‍රේල් එක මෙතන ඉඳලා ෆ්ලැට් රෝඩ් එකේ යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා ඇල්ල රොක් එකට. මම ෆස්ට් ටයිම් තමයි ඇල්ල රොක් එකට ගියේ. ඇල්ල රොක් එක උඩ තියෙන වයිබ් එක ඒක වෙනම වයිබ් එකක්. ඒක මාර ලස්සනයි. හතර වටේ ඔක්කොම ටික පේනවා. මෙන්න මේ විදිහට තමයි අපිට වීව් එක පෙවුනේ ඇල්ල රොක්වල. ඉතින් ගොඩාක් ෆොරිනර්ස්ලා තමයි ඇවිල්ලා හිටියේ මෙතනට. ලෝකල්ස්ලා ටිකක් අඩුවෙන් තමයි හිටියේ ඇවිල්ලා. ඊට පස්සේ අපි ඇල්ල රොක් එක නැගලා එතකොට මේ ගොඩාක් වැස්ස වගේ තිබ්බා. ඒ ටයිම් එකේ ඉතින් අපි ඒ හින්දා ටට්ටක් ගාලා බැහැලා ගියා. මොකද අපි ඊළඟට ප්ලෑන් කරන් හිටියා දෝව පන්සලට යන්න. මේ විදිහට අපි දෝව පන්සලට ගියා. ඇත්තටම දෝව පන්සලේ ගොඩාක් ෆොටෝස් ගන්නවත් මොනවත් කරන්න වෙලාවක් නැහැ. හොඳටම වැස්ස තිබ්බා. අපි මේ විදිහට මේ බුදු පිළිම වහන්සේනේ ගොඩක් ප්‍රසිද්ධ. ඒ බුදු පිළිම වහන්සේ බලලා බුද්ධ මන්දිරයට ගියා. බුද්ධ මන්දිරයේ ඇතුලෙන් ඒ කියන්නේ බුද්ධ මන්දිරේ ගොඩාක් පරණයි. වලගම්බා රජුරෝ තමයි මේ දෝව පන්සල ඉදි කරලා තියෙන. වලගම්බා රජුරුවන්ගේ කාලේ ඒ කියන්නේ ඇල්ල යනවා නම් ගොඩක් අය යන තැනක් තමයි මේ දෝව පන්සල. මේ පන්සලේ බුදු මැදුර මේ විදිහට තමයි තියෙන්නේ. උඩ තියෙන කළු ගලක් වටේට බිත්ති ගහලා තියෙනවා. ඒ කරලා මේ දෝව පන්සලේ තියෙන විශේෂම දේ තමයි මේ බුද්ධ මන්දිරේට පිටිපස්සෙන් තියෙනවා ගල් ගුහාවක්. ඒ ගල් ගුහාව රාවණා කේව්. මෙන්න මේ ගල් ගුහාව මේ ගල් ගුහාවෙන් ගියාම එක පැත්තක් නුවර එළියට යනවා කිව්වා. එතන හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. එකක් යනවා කිව්වා රාවණා කේව් එකට. ඔන්න ඔය විදිහට තමයි කිව්වේ. ඊළඟට අපි ගියා. ඇත්තටම ටට්ටක් ගාලා වීඩියෝස් ටික ගත්තේ. මේක තමයි රාවණා කේව් ටෙම්පල් එක. ඒ කියන්නේ රාවණා කේව් ගුහාව ගාව තියෙන විහාරස්ථානය තමයි මේ තියෙන්නේ. අපි මේ විහාරස්ථානයටත් ගියා. ඊට පස්සේ එතනින් චුට්ටක් උඩට ගියාම තමයි රාවණා ගුහාවට යන්න තියෙන්නේ. මේ අපි රාවණා ගුහාවට යනවා. එතකොට හොඳටම වහිනවා. මෙන්න මේ විදිහට තමයි ටිකක් විනාඩි 15ක් විතර නගින්න තියෙනවා උඩට. රාවණා ගුහාව තිබ්බේ. මේ රාවණා කේව් එකේ තමයි රාවණා රජුරෝ සීතව අරගෙන හංගගෙන හිටියා කියලා ජනප්‍රවාදවල කියන්නේ. මේක මහ විශාල ගුහාවක්. මේක රට වටේටම විහිදිලා තියෙනවා. ඇතුලෙන් උමම් මාර්ග මේ ගුහාවේ. ඉතින් මේ එන පාරේ මේ විදිහට මල් ගොඩාක් තිබ්බා අපිට කඩා ගන්න. මේ එන පාර අපි රාවණා ෆෝල්ස් වල. ඊට පස්සේ අපි ආව රාවණා ෆෝල්ස් යන්න. රාවණා දියැල්ල බලන්න යන්න. මේ එන ගමන් පාරේදී අපි ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් තමයි මේ තියෙන. පිටිපස්සේ වලට පේන රාවණා දියැල්ල. ඇත්තට මේ දියැල්ල එදා තනිකර බොර වෙලා තිබ්බේ. හරියට වැස්ස හින්දා ඒක ලස්සන තිබ්බේ නැහැ. සෙනග ලොකුවට හිටියෙත් නැහැ ඇවිල්ලා. ඊට පස්සේ අපි එහෙමම ඊ රාවණ දියැල්ලත් බලලා මේ කෑම කාලා රැට
අපි ඊට පස්සේ එහෙමම ගිහිල්ලා පහුවෙනිදා උදේ ට්‍රේන් එකට ආවා. අපි බුක් කරලා තිබ්බේ එන්න ආපහු ෆස්ට් ක්ලාස් ටිකට් එක පොඩිමන්ගේ ට්‍රේන් එකේ 9:40ට තමයි ට්‍රේන් එක තිබ්බේ. මේ විදිහට ඉතින් අපි ඇල්ලේ අපේ ට්‍රිප් එක ඉවර කරේ මේ විදිහට තමයි. ලස්සන දවස් දෙකක් අපි ඇල්ලේ ගත කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් එන්ජොයි කරන්න ඇති විස්තර දැනගන්න ඇති කියලා. මේ තියෙන ඇල්ල ස්ටේෂන් එක මේකේ මම දැක්ක රාමනා රජුරුවන්ගේ ෆොටෝ එකක් දාලා ඒ කියන්නේ පිළිමයක් අමලා තිබ්බා වම් පැත්තට වෙන්න. ඒකත් උගලම් බලන්න. එතනත් මොකක් හරි කතාවක් ඇති. මම නම් ඒක ඇත්තටම දන්නේ නැහැ. අපි මේ විදිහට ස්ටේෂන් එකට ආවා. ඉතින් ස්ටේෂන් එකේ අපිට කෝච්චිය තිබ්බේ 9:40ට. ඉතින් අපි ට්‍රේන් එකේ එනකන් හිටියා. මේ විදිහට තමයි පොඩිමණිකේ ට්‍රේන් එක ආවේ අපිට ආපහු යන්න. ගොඩාක් ෆොරිනර්ස්ලා තමයි හිටියේ ඒක බුක් කරලා. අපි ෆස්ට් ක්ලාස් නේ ගියා. හැබැයි මම සජෙස්ට් කරනවා සෙකන්ඩ් ක්ලාස් රිසර්ව්ඩ් යන්න. එතකොට තමයි ඔයගලන්ට ලස්සනට බලාගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් thank you for watching my video.